ස්ලිම් කැන්ටා People Awards 2025 ස්ලිම් කැන්ටා ජනතා සම්මාන ප්‍රදානය. පසුගියදා පැවැත්වුණා තවත් උත්කර්ෂවත් ලෙස. මම මුලින්ම ඔබට කියන්නම් කුමක්ද මේ ස්ලිම් කැන්ටා ජනතා සම්මාන උළෙල කියන්නේ කියලා. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයක්. ඒ වගේම ඔවුන් සමග අත්වැල් බැඳ ගන්නවා මේ කටයුත්තට එක්සත් රාජධානිය එංගලන්තයේ කැන්ටා ගෲප් එකක්. ඔවුන් එකතු වෙලා තමයි ඇත්තටම මේ සම්මාන ප්‍රදානය සිදු කරන්නේ, සංවිධානය කරන්නේ. ජනතාවගේ සම්පූර්ණ කැමැත්ත හරහා, ඡන්දය හරහා. ඉතින් මාධ්‍ය ශාස්ත්‍රයේ සන්නාමයන්ට, බ්‍රෑන්ඩ් වලට, ඒ වගේම එම මාධ්‍ය ශාස්ත්‍රයේ නියැලෙන මාධ්‍යවේදීන්ට, ප්‍රතාපවත් චරිතවලට, කලාකරුවන්ට ජනප්‍රියම සම්මාන ප්‍රදානය කිරීම සිදු කරනවා. 2006 අවුරුද්දේ ඉඳන් තමයි මේ සම්මාන ප්‍රදානය ස්ලිම් කැන්ටා ජනතා සම්මාන ප්‍රදානය ආරම්භ කළේ. ඉතින් දැන් මම පිවිසෙන්නම් ප්‍රධාන නිමිත්ත වෙත මේ වීඩියෝව තුළ. හදවතේ අපේ ගායිකාව ශෂිකා නිසංසලා. ඇය සුපුරුදු ලෙස මෙවරත් සම්මාන දෙකක් ලබා ගන්නවා. අඛණ්ඩව 10 වෙනි වතාවටත් ඇයට හිමි වෙනවා වසරේ ජනප්‍රියම ගායිකාවට හිමි සම්මානය. ඒ විතරක් නෙමෙයි. වසරේ තාරුණ්‍යයේ ජනප්‍රියම ගායිකාවට හිමි සම්මානයත් ඇය ලබා ගන්නවා. එම සම්මානය ඇයට හිමි වෙන්නේ අඛණ්ඩව 90 වන වරට. ඉතින් බලන්න ශෂිකා නිසංසලා කියන්නේ ජාතික තරුණ සේවා සභාවේ තාරුණ්‍යයේ තුරුණු ශක්තියේ සෞන්දර්ය චාරිකාවෙන් තමයි ඇය කලා ශ්‍රේෂ්ඨයට පිවිසෙන්නේ. එතෙන් සිට ඇය ක්‍රමිකව ගොඩනගා ගන්නවා තමන්ටම අනන්‍ය වූ කලා සම්ප්‍රදායක් ගායන ශේෂ්ත්‍රය තුළ. ඉතින් ඇය නිර්මාණය කරගන්නවා තාමත්ම වටිනා ස්වභාවිත ගීත. ඔබ දැකලා තියෙනවද වේදිකාවේ කිසි විටකත් ඇය අඩනිරුවතින් ගීත ගායනාවේ යෙදෙනවා. ඔය දැන් ඉන්න යෝන් ගායිකාවන් වගේ ඇය හැසිරෙනවා නැහැ. ඒක තමයි වටිනාකම. හදවතේ සදාතනික ආදරණීය ගායිකාවක් බවට ඇය පත් වෙලා තියෙන්නේ. තමන්ටම අනන්‍ය වූ ඇඳුමෙන් පවා, ගායන නීලාවෙන් විතරක් නෙමෙයි, ඇඳුමෙන් පවා ඇය ඒ ප්‍රකට කරපු ඒ අනන්‍යතාවය, ඒ සංවරකම. ඉතින් ඒක තමයි ඇයට මේ සම්මාන පිට සම්මාන වසරක් පුරාම ලැබෙන්නේ. රාඩ නිරුවතින් උඩුකය බාගෙට පෙන්නගෙන, තාමත් කොටට ඇඳගෙන, අර වේදිකාවේ පිස්සු නටන, අද අපි දකින්නවානේ, නම් කියන්න ඕනේ නැහැනේ. එහෙම ගායිකාවක් නෙවෙයි ඇය. ඉතින් හරිම වටිනවා ඇයට මේ නිරන්තරයෙන් හිමිවන ජනතාවගේ ගෞරවය. ශෂිකා නිසංසලා කියන්නේ පැහැදිලිවම හදවතේ ගායිකාවක්. ඇයට සුබ පතනවා මේ කුවේට් වල ඉඳන් හදවතින්ම.